සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ රැකියා පුරප්පාඩුවක් ගැනයි. ඉතින් මම මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් ගත්තේ කළමනාකරණ සහකාර තනතුරට අදාළ රැකියා විස්තරය ගැන විතරයි. ඉතින් අපි ඊළඟට බලමු මේ තනතුරට අදාළ සුසුකම් මොනවද, කොහොමද ඇප්ලයි කරන්න තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනි දෙයක් තමයි අපේ WhatsApp channel link එක පහළ comment section එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ හරහා ගිහිල්ලා join වෙලා ඉන්න පුළුවන්. එහෙනම් ඉතින් like එකක් දාගෙනම අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි බලමු මේ තනතුර සඳහා බලන සුසුකම් මොනවද කියලා. ඒ අනුව මේකෙදි කියලා තියෙන්නේ ඔයා බාහිර අයදුම්කරුවෙක් නම් සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි, ගණිත යන විෂයන් ඇතුළත්ව සීසාමාර්ථ 4ක් සමග විෂයන් 6කින් එකවර සමත් වෙලා තියෙන්න ඕනි. ඒත් එක්කම උසස් පෙළ විභාගය පාස් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම මෙන්න මේ කාණ්ඩයේ සේවයේ නියුතු අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා බලන සුසුකම් වන්නේ සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ, ගණිත යන විෂයන් ඇතුළත්ව සීසාමාර්ථ 4ක් සමග විෂයන් 6කින් පාස් වෙලා තියෙන්න ඕනි. ඊට අමතරව අවම වශයෙන් වසර 5ක ස්ථිර සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. ඉතින් මේ තනතුරට හිමිවන මූලික වැටුප වශයෙන් දාලා තියෙන්නේ රුපියල් 40,403ක් වශයෙන්ුයි. ඒ වගේම මෙහිදී බලන වයස් සීමාව වන්නේ අවුරුදු 18ත් 45ත් අතරයි. ඒ වගේම මේ තනතුරට අදාළව හිමිවන අතිරේක දීමනා මෙන්න මේ විදිහට තමයි දාලා තියෙන්නේ. එහිදී සේවක අර්ථ සාධක හෝ භාරකාරත්ව අරමුදලට හිමිකම් ලැබෙනවා. ඒ වගේම වාර්ෂික ලාභ මත දිරි දීමනා ගෙවනවා කියලා තමයි මෙහිදී දාලා තියෙන්නේ. ඒත් එක්කම සේවකයාගේ පවුලේ අය සඳහා වෛද්‍ය ආධාර හිමි වෙනවා. ඒ වගේම ප්‍රවාහන දීමනා, ත්‍යාග දීමනා, නිවාස ණය, පොලිය සහ වෙනත් ණය පහසුකම් හිමි වෙනවා කියලා තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් බැඳී සිටිය යුතුයි කියලා තමයි මෙහිදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ තනතුරට අයදුම් කරනවා නම් ඔයාගේ අයදුම්පතේ ඥාතීන් නොවන දෙදෙනෙකුගේ විස්තරත් ඇතුළත් කරලා අධ්‍යාපන සහතිකවල පිටපත් සමග නොවැම්බර් 7 හරි ඊට කලින් මෙන්න මේ ලිපිනයට රෙජිස්ටර් පෝස්ට් යවන්න තමයි තියෙන්නේ. ඒ වගේම රාජ්‍යාංශයේ සේවය කරන අපේක්ෂකින් තම අයදුම්පත දෙපාර්තමේන්තු ප්‍රධානීන් හරහා එවන්න කියලත් මෙතනදී කියලා දෙනවා. ඉතින් මේ වගේ රජයේ රැකියා, බැංකු රැකියා ගැන ඉස්සරින් දැනගන්න. ඉතින් ඔයා තාමත් අපුව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේක තවත් කෙනෙකුට දැනගන්නත් share කරන්න.